සැලරි එක මන්ත්ලි ඩේට් එකට නිවැරදිව ඔබට ලැබෙන්නේ නැත්නම් ඇත්තට මේක ඉලීගල්ද? ඒ සඳහා මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා ඉදිරියේදී මම කතා කරනවා. හොඳයි. මම මුලින්ම කතා කරන්නම් මොනවද මේ පොදු හේතු common reasons for the delay salaries. සමහර වෙලාවට ආයතනයේ financial issues මත සේවකයින්ට වැටුප් ගෙවීම delay වෙන්න පුළුවන්. සහ payroll එකේ issues මානව සම්පත් අංශය විසින් payroll එක හදද්දී එහිදී සිදුවන වැරදි මත delay වෙන්න පුළුවන්. සහ banking delays මත වැටුප delay වෙන්න පුළුවන්. සහ සේවකයින්ගේ යම්කිසි ගිණුම්වල issues මත වැටුප් ගෙවීම delay වෙන්න පුළුවන්. ඉතින් මේ කරුණු තමයි delay වෙන්න පුළුවන් reasons. හැබැයි මේ කරුණු ප්‍රමාණවත් වෙන්නේ නැහැ ශ්‍රී ලංකන් ලේබර් ලෝ එකත් එක්ක. සේවකයෙක්ට යම්කිසි දිනකට වඩා පරක් වෙනවා නම් වැටුප ගෙවීමට එය අනිවාර්යයෙන්ම ඉලීගල් ක්‍රියාවක් විදිහට තමයි අපිට සලකන්න සිද්ධ වෙන්නේ. ඒකම තමයි එහෙම මොනවා හරි කටයුත්තක් සිදු වෙනවා නම් සේවකයෙක්ගේ පැත්තෙන් තියෙනවා රයිට්ස්. මේ රයිට්ස් තමයි සේවකයෙක්ට පුළුවන් ඔහුගේ අපොයින්ට්මන්ට් ලෙටර් එකට නියමිත දිනට වැටුප් නොලැබෙන්නේ නම් එනම් ආයතනය විසින් වැටුප් ලබා දෙන දිනයක් තියෙනවා. මේ දවසට සැලරි එක ලැබෙන්නේ නැත්නම් සේවකයෙක්ට ඉල්ලීමක් කිරීමේ හැකියාවක් තියෙනවා. සහ written රික්වෙස්ට් එකක් විදිහට මේක සේවකයාට සේවා ආයතනයෙන් ඉල්ලීමක් සිදු කරන්න පුළුවන්. එසේ යම්කිසි පිළිතුරක් නොලැබුණේ නම් සේවකයාට ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ කම්ප්ලේන් එකක් ලොන්ච් කිරීමේ හැකියාවක් තියෙනවා වැටුප නිවැරදි පරිදි නොලැබීම පිළිබඳව. ඒගොම තමයි මේ සැලරි ඩිලේ එක එකපාරක් දෙපාරක් නම් සැලකිය යුතු කරුණක්. හැබැයි යම්කිසි ආකාරයකින් රිපීට්ලි මේක ඩිලේ වෙනවා නම් ලේබර් ඩිපාර්ට්මන්ට් එකට කම්ප්ලේන් කරන්න පුළුවන් ඉෂුව එකක්. සහ ලේබර් ඩිපාර්ට්මන්ට් එකේදී එය යම්කිසි වයලේෂන් එකක් විදිහට සලකා කටයුතු කිරීමක් සිදු කරනවා. එහිදී ඔබ සේවකයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ආයතනය විසින් ලබා දෙන pay slip ඔබ ළඟ තබා ගැනීම ප්‍රමාණවත් සහ ඊමේල් වලින් හෝ යම්කිසි in written document මගින් salary එක ඉල්ලා සිටින්න සහ delay වෙන දවස් note කරගන්න සහ ඔබට ලබා දෙන નિયમિત වැටුප નિયમિત පරිදි ලැබෙනවාද යන්න ඔබ දැනුවත් වන්න. සමහර ආයතනයන්හි resignation කාලය අවසන් වූාට පසු ආයතන විසින් දීර්ඝ කාලයක් සේවකයාගේ ක්ලියරන්ස් සිදු කරන බවට සේවකයාට දැන්වීම කරලා යම්කිසි ආකාරයකින් සැලරි එක ඩිලේ කරනවා නම් මේකත් ලීගලි වයලේෂන් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් සැලරි එක ඩිලේ කියලා ඒක නෝමල් කියලා කිසිම වෙලාවක ඔබ සිටිය යුතු නැහැ. මොකද ඔබ සේවකයෙක් විදිහට ශ්‍රී ලංකාවේ ලේබර් ලෝ එකට යටත් සේවකයෙක්. ඉතින් ඔබට තවත් මේ වගේ කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න සහ ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් යටින් comment එකක් දාන්න. ස්තුතියි.